සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම. ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ SK DJ YouTube channel එකත් එක්ක. අද කරන්නාවේ වෙනස්ම වැඩක්. ඒ කියන්නේ කුරුඳු හදන්න යන්නේ. ගෙදරදීම කුරුඳු හදන හැටි කියලා දෙනවා ඔයාලට. එකතු වෙන්න බලන්න ඉස්සරහට වීඩියෝ එක. මුලින්ම දැන් අපි කරන්න යන්නේ හොඳ ගහක් තෝරගන්න එක. ගෙදර තිබ්බ ගස් දෙක තුනක් ගියා. ගස් තුන වලට පෙන්වන්නම්. පළවෙනි එක තියෙනවා, දෙවෙනි එක තියෙනවා, තුන්වෙනි එක තියෙනවා. ඊට පස්සේ හොඳම ගහ තෝරගත්තා මම. ඒ කියන්නේ ඕකේ සාමාන්‍යයෙන් කුරුඳු තලන මිනිස්සුયો කරන්නේ පැතිවල වතුවල තියෙන ඒවායි කරන්නේ මේ ගහ යටිම කපනවා. යටිම කපම ලියලනවනේ. ඒ ලියලන ඒවා ටිකක් අර ගුරු පාට පොත්ත වැහෙන්න ආවහම පොත්ත ගුරු පාට වේගෙන ආවහම තමයි ඔක් ගන්නෙ. සාමාන්‍යයෙන් දැන් අපිට ඒක විදිහට කරන්න බෑනේ. ඒ කියන්නේ අපේ ලොකු ගස් තියෙන්නේ අපි ඔය සාත්‍රේ දන්නෙත් නෑ. ඒක නිසා අපි කරන්නේ ගහේ අර ගුරු පාට වෙලා තියෙන යටින් දාලා තියෙන රිකිල් තමයි සාමාන්‍ය ගන්නේ. හොඳ රිකිල්ලකුත් තියෙනවා, රිකිලි දෙකකුත් තියෙනවා. ඒක ගත්තා. ඔයාලත් එහෙම එකක් හොයාගන්න ගිහිල්ලා කපාගෙන එන්න. පළවෙනිටම කරන්න ඕනේ ඒක. ඔයගේ ඉන්න පුළුවන් මේ දිමියෝ. මේ දැන් මේකෙත් ඉන්නවා දිමියෝ. උමාරුවෙන් කපා ගත්තේ. කපාගෙන ගත්තා, එකතු කරගත්තා. අතු තුනක් හම්බුණා. අතු තුන අරගෙන ඊට පස්සේ කරන්න ඕන ඔක පාහින්න ඕන. පාහිනවා කියන්නේ කොළ ටික ඉවත් කරගන්නවා. කොළ ටික ඉවත් කරගෙන දඬු විදියට හදා ගන්න එක තමයි මුලින්ම පියවර විදියට කරන්න ඕන. මම දෙයක් කියන්නම් මේ වැඩේට යන්නේ පැය දෙකක් තුනක් වගේ. ඒක නිසා හැමෝම මේක අවසන් වෙනකම් බලලා අනිවාර්යයෙන්ම කරන්න. ලේසි වැඩක්. පොඩි සරල පියවර ටිකක් තියෙන්නේ. ඒ ටික කරන්ඩ ලස්සනට කුණුදු ටිකක් ඔයාලා ගෙදරට හදා ගන්න පුළුවන්. ලීය ගද්දී මේ මහපට ඇඟිල්ල වගේ මහත මේ ලීයක් හොයාගන්න. එන්නේ තෝරගද්දී ඔයාලා කපන්න යන ලීය කුරුඳු ලීය සාමාන්‍යයෙන් මහපට ඇඟිල්ල වගේ සයිස් එකක් තෝරගත්තොත් ගොඩක් ලේසි. අනික තව ටිකක් කියන්නම් කෙලින් ලීයක් හොයාගන්න. අපි අර ආගන්තුක මිනිස්සුනේ. එතකොට පොඩ්ඩක් කචල් හැද අනම්මනම් තිබ්බොත් ඒකින්ද ටිකක් කෙලින් ලීයක් වගේ තියෙනවා නම් ගොඩක් හොඳයි. ඒත් නැතත් කමක් නැහැ. කරන්නේ කරනවා කුරුඳු තලනවාමයිද. ඒක නිසා මොකක් හරි කමන්නේ කුරුඳු හොයාගන්න. හොයාගෙන එන්න වීඩියෝ එක බලන්න ඉස්සරහට. ඊට පස්සේ තියෙන්නේ කැබලි වලට කපා ගන්න එක. අඩි එකමාරක් විතර ගන්න කෑලි. ඒ කෑලි වලට කපලා ගන්න. අනිත් එක තමයි ඕකේ තියෙනවා මේ අර අතු සෙට් වෙච්ච නැටි කෑලි අනම්මන. ඒව ටිකත් පොඩ්ඩක් පීම් රැහැලා කරලා හරියට පිළිවෙලට හදා ගන්න ලී ටික. හරි දැන් අපි ගාව තියෙනවා ලී ටික. ලී ටික අරගෙන මොකද කරන්නේ? කුරුටු ගන්නවා. කුරුටු ගන්නවා කියන්නේ පොත් ඉවත් කරනවා. පොත් ඉවත් කරනවා කියන්නේ කුරුඳු පොත්ත නෙමේ අර අපද්‍රව්‍ය විදිහට තියෙන පොත්ත ඉවත් කරනවා. ඒක කරන්න නම් මොකද කරන්න ඕන? පීයක් ගන්න. පීයක් කියන්නේ ඔක පීයක් ගන්න නෑ සාමාන්‍යයෙන් කර්මාන්තයේදී. හැබැයි අපිට කරන්න දෙයක් නෑනේ. තියෙන්නේ පීය. පීය තමයි ගන්න ඉතින්. පීය ගත්තා කුරුටු ගාගෙන ගියා. පීය පොඩක් ඇලේට අල්ලගන්න. මුලින්ම ගත්ත ලීය. පීය ඇලේට ගත්තා. පොඩ්ඩක් හිමීට කරපුවාම ඔකේ පොතු දෙකක් තියෙනවා. මේ ගුරු පාට පොත්ත තියෙනවා, ලාකොළ පාට පොත්ත තියෙනවා. කරන්නේ ලාකොළ පාට පොත්ත ගියාට පස්සේ ගුරු පාට පොත්ත එනකන් හිමිට කුරුටු ගන්නවා. පීයෙන් ප්‍රශ්නයක් නෑ ගැලවෙනවා. අර මේ කුරුඳු පොත්තත් එක්කම ගැලිලා යන්න තද කරලා අතුල්ලන්න නම් එපා. යන්තම් සිවුම්ම පොත්ත යවා ගන්න එක තමයි කරන්න ඕන අපි. ඒතර තමයි ලස්සනට කුරුඳු ගන්න පුළුවන් ඉන්නේ. නැත්තම් ගන්න බෑ. කුරුඳු ටික ඔක්කොම ගෑවුනාට පස්සේ මේ කුරුට්ටට කුරුඳු නෑනේ. ඒක නිසා කුරුඳු පොත්ත පරිස්සමින් ගා ගන්න. ඔය වීඩියෝ එකක් තියෙනවා පොඩ්ඩක් බලන්න හොඳට බලලා කරන්න. ඕකේ කුරුටු වලින් අර දුම් ගස්සන්න වගේ ඕකෙන් මදුරෝ යනවා. ඒ වගේ දේවල් ගන්නවා. නැත්නම් ලිප්පට දාන්න උනත් ගන්නවා. ඕකෙන් ප්‍රයෝජන ගොඩක් ගන්න. ඒකයි මම කිව්වේ කුරුඳු ගහ ගොඩක් ප්‍රයෝජන ගන්න ගහක් කියලා. ඕකේ කිසිම දෙයක් මේ ඉවත් කරන්නේ නැහැ. අනිත් එක තමයි ඕකේ ලීය තියෙනවනේ ගාලා ඉතුරු වෙන ලීය. ඒකත් අර ලස්සනයි. පොඩ්ඩක් මේ මම දෙකල් තියෙනවා දර වලට එහෙම ගන්නවා ඒක. දර වලට ගන්නවා. තියා ගන්න උනත් අවුලක් නැහැ. ඉතින් ලස්සනට තියෙනවා. මේ කුරුඳු පොත්ත මේ අයින් කරපුවා. හරි ඒක වැඩක් නෑ අපිට ඕනේ කුරුඳුනේ. අපි යන් ඉස්සරහට. කුරුටු ගාපු කුරුඳු ලී ටිකක් තියෙනවා මං ගාව දැන් අතේ. හරි දැන් ඊට පස්සේ ඊළඟට තියෙන්නේ විශේෂම වැඩේ. කුරුඳු තැලීම. ඔකනේ දැන් ඔය කියන්නේ අමාරුයි කියලා. ලීයක් ගන්න. මම නම් අතට අහුවෙන ලීයක් ගත්තේ. සාමාන්‍යයෙන් හොඳයි ලූ මුරුංගලි. මුරුංගලිය ගත්තත් කමක් නෑ. ඔය ලීයක් නම් ගත්තත් කමක් නෑ ඉතින්.
සවුත් වෙන්නේ නැති වෙන්න තලා ගන්න හිමීට පොඩ්ඩක් තට්ටු කරන්න. පොන්ද ගැලිලා විසික් වෙනම තට්ටු කරන්න එපා. හිමීට තට්ටු කරන්න. ප්‍රශ්නයක් නෑ. ලේසියෙන්ම ගලව ගන්න පුළුවන්. ගැලවෙන්නම තලන්නේ. ඊට පස්සේ පියවර කියන්නම්. ඊළඟට තියෙන්නේ ආයෙත් ඔය ඕකෙම්ම පොඩ්ඩක් තදට අතුල්ලන්න. හොඳට අතුල්ලන එක තමයි කරන්නේ. ආඹට පොඩ්ඩක් වැරදුනා අර තඹ එක ගන්න. තඹ ලීයක් ගන්න අර අතුල්ලන්න. හොඳට මෙහෙම ඒ උඩින් ඉඳන් පල්ලෙහාට පල්ලෙහා ඉඳන් උඩට අතුල්ලනවා. තැළුවා ඇතුල්ලුවා දෙකයි. ඒ පියවර දෙක කෙරුවා. ඊට පස්සේ තියෙන්නේ අවසාන පියවර. අවසාන පියවර නෙමෙයි අවසාන පියවරට කලින් පියවර. අවසාන පියවරදී කරන්නේ වේලන එකනේ. ඒක කියන් පස්සේ අවසාන පියවරට කලින් ඔක කෑලි වලට කපා ගන්නවා, ගලව ගන්නවා. ඔක ගලවන්න මැෂින් එකක් තියෙනවා. ඒකත් නෑ අපි ගාව. මම කරන්නේ හිමීට තීරුව මේ පීයෙන් තමයි ගලව ගන්න හදන්නේ. ඔයාලට තියෙනවා නම් ගණ්ඩ මැෂින් එක මං ගාව නෑ. ඒකින්ද මට තියෙන පීය. මං කරන්නේ පීයේ. පීයෙන් ගලව ගන්න ඔයාලට පීයෙන් ගලවත්තම ලේසි. තව නියනක් වගේ තියෙනවා නම් ෂේප් එකේ ෆ්ලැට් නියන අස්සර දාලා පොත්ත පිටිම රවුමඩ ගලව ගන්නත් පුළුවන්. රවුමඩ ගලවන්න ඕනේ නෑ මට. ගෙදර කන්නනේ. ඒකින්ද අවුලක් නෑ. ලස්සන වැඩක් නෑ. කුරුඳුනේ ඕනේ. හදාගත්තා ගලව ගත්තා. ලස්සනට ගලව ගන්නවා. ඔයාලා කැමති ක්‍රමයක් භාවිත කරලා ගලව ගන්න. ඊට පස්සේ වේලන එක තමයි තියෙන්නේ. වේලන්න අපිට භාවිත කරන්න පුළුවන් සාමාන්‍යයෙන් ඔක කියන්නේ තහඩුවක් යට වගේ වේලුවා නම් හොඳයි කියලා. ඒ කියන්නේ මද රසණයක් තමයි එන්න ඕන. හිමිට දවස් 5ක් විතර වේල ගන්න ඕන. ඕක දැන් සාමාන්‍යයෙන් අතට දැනෙනවා කුරුඳු වෙයිලාද කියලා. බලද්දී අපිට තේරෙනවා. මේ මට්ටමට වේල ගන්න හරිම සුවඳයි. නැවුම් කඩේ තියෙනවට වඩා වටිනවා. ඇත්තම කතාව මම දවස් දෙක තුනක්ම ඕක කෙරුවා. ඒකම වීඩියෝ එකක් කරන්නත් හිතුවේ. හැමෝටම දැනගන්න. මේ ගෙදරම කුරුඳු හදාගෙන අනවා කියන්නේ ඒක වෙනම දෙයක්. පට්ටා. ඕක හදන්න ඉස්සෙල්ලම කරලා බලන්න. හරිම හොඳයි. ඔයාලට මොනවා හරි ගැටලු තියෙනවා නම් කියන්න. ඒවට මම කමෙන්ට් කරන්න ලැහැස්ති. ඊළඟට තව එකක් තියෙනවා. ඕක ඉස්කෝලේ යන ළමයින්ට වගේ අර දෙමව්පියෝ වෙනුවෙන් කරලා දෙන්න පුළුවන් ලොකු දෙයක්. අම්මලාගෙන් ඇගීමක් ගන්න ඕන නම් ඒ වගේ දෙයකදී කරන්න පුළුවන් හොඳ දෙයක් කියලා මම හිතනවා. ඒකින්ද මම ගෙනාවේ. ඔයාලත් නිමාඩු කාලේ වගේ තියෙන වෙලාවක කරන්න මෙහෙම කරනවා කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. ගෙදරින් බාධාවක් කරන්නේ නැහැ. ඔයාලට කෙරුවොත් ඕක හරි ලස්සන වැඩක්. තමන්ගේම කුරුඳු තමන්ටම ගන්න පුළුවන්. ඔන්න අපි දැන් කුරුඳු හැදුවා. ප්‍රශ්නේ ඉවරයි. ඉතින් මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න. කමෙන්ට් එකක් දාන්න. ෂෙයා බරකුත් දාගෙන, ලයික් එකකුත් දාගෙන, සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න. ඒ වගේම ඉල්ලනවා ඉස්සරහට එනවා දේවල් ගැන මොනවා හරි අයිඩියා එකක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ප්‍රශ්නයක් නෑ. අපි කතා කරලා විසඳගමු. අදට යනවා. මම SK DJ